හෙලෝ කට්ටිය ඔගුල්ලෝ හොඳින් කියලා මං හිතනවා. ඉතින් අදත් මං ඔගුලොත් එක්ක ෂෙයා කරගන්න අරගෙනාවේ වැදගත් මාතෘකාව. මේකත් මම එක්ස්පීරියන්ස් කරලා ඔගලන්ට ඩීටේල්ස් කියන සබ්ජෙක්ට් එකක්. ඉතින් මං හිතනවා මේක ඔගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔගොල්ලෝ මේ ප්‍රොසෙස් එක පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. මං මීට කලින් කරපු වීඩියෝ එක ඒ කියන්නේ ස්වීඩන් ඇවිත් මම IT ජොබ් එකක් හොයාගත්තේ කොහොමද සහ ඒ අත්දැකීම ගැන කතා කරපු වීඩියෝ එකට ඔයගොල්ලන්ගෙන් ගොඩාක් හොඳ රෙස්පොන්සස් ලැබුණා. අපි කමෙන්ට්ස් වල ගොඩාක් දේවල් කතා කරා. ඉතින් මේ හැමදේම ඉතාම ප්‍රයෝජනවත් දේවල්. ඇත්තටම thank you very much. මොකද මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් බලලා තිබුණා. ඒ බලපු හින්දා හොඳ රීච් එකක් හම්බෙලා තිබ්බා. ඉතින් මම ඒ වීඩියෝ එකට ලැබුණ කමෙන්ට්ස් වල ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් ෂෙයා කරන්න හිතුවා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් thank you very much. ඔගොල්ලන්ගේ තිබ්බ එන්ගේජ්මන්ට් එකට. ඉතින් මං හිතනවා කලින් වීඩියෝ එකට ලැබුණා වගේම රීච් එකක් මං අද කරන්න යන වීඩියෝ එකටත් ලැබෙයි කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අද කතා කරන්න යන සබ්ජෙක්ට් එක තමයි ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එකක ඉඳන් වර්ක් වීසා එකට මාරු වෙන ප්‍රොසෙස් එක ගැන. ඉතින් අපි ගොඩක් කට්ටිය දන්න දෙයක් තමයි අපි ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා සහ ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එකකින් ඇවිල්ලා. ඉතින් අපිට තියෙන ලොකුම ටාගට්ස් දෙකක් තමයි එකක් අපේ යුනිවර්සිටි ඩිග්‍රී එක හරි MSc එක හරි කම්ප්ලීට් කරන එක සහ ඒකම අපිට හොඳ ජොබ් එකක් හොයාගන්න එක ගැන. ඉතින් ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හම්බුනාට පස්සේ අපි කරන්න ඕන දෙයක් තමයි අපේ වීසා එක වර්ක් වීසා එකට මාරු කරගන්න එක. ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එකක ඉඳන් වර්ක් වීසා එකට මාරු වෙද්දී බලන්න ඕන ක්‍රයිටීරියාස් මොනවද? එතකොට අපි මේ ප්‍රොසෙස් එක කවද්ද පටන් ගන්න? ඒ ප්‍රොසෙස් එකට අපි කොහොමද ලෑස්ති වෙන්නේ? අපි මොන වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස්ද අනුගමනය කරන්න ඕනේ? සහ අපිට වර්ක් වීසා එකට අදාළව කරගන්න ඕන දේවල් මොනවද? ඒ වගේම වර්ක් වීසා එකක් සක්සස්ෆුල් වෙලා ග්‍රාන්ට් වෙන්න අපේ අතින් අපි මොනවද ඇඩිෂනලි කරන්න ඕනේ කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා වෙන්නේ. පළවෙනිම කාරණය තමයි ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකක් ෆේස් කරද්දී ඒ කන්වර්සේෂන් එක අතරතුර බොහෝ දුරට අහන්න ලැබෙනවා වාට වර්ක් වීසා එකක් තියෙනවද කියලා. ඉතින් ඒ වෙලාවේ අපි ඔල්රෙඩි සෙකන්ඩ් ටර්ම් එකේ නම් ඉන්නේ. කියන්නේ පළවෙනි අවුරුද්ද දෙක ඉවර වෙලා දෙවෙනි අවුරුද්ද දෙකේ නම් ඉන්නේ. ඔයගලන්ට කියන්න පුළුවන් වර්ක් වීසා එකක් තියෙනවා. වර්ක් කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයගොල්ලෝ ඉන්නේ පළවෙනි ටර්ම් එකේ නම්. කියන්නේ පළවෙනි අවුරුද්ද දෙකේ නම්. අනිවාර්යෙන් ඒක එම්ප්ලොයර් එකත් එක්ක බයින්ඩ් වෙච්ච වීසා එකක්. කියන්නේ ඔයා පළවෙනි අවුරුදු දෙක ඇතුළත එක ඕගනයිසේෂන් එකකින් තව ඕගනයිසේෂන් එකකට මාරු වෙනවා නම් අනිවාර්යෙන් වීසා එකත් රීඇප්ලයි කරලා වර්ක් වීසා එක හදාගන්න ඕනේ. ඉතින් මෙහෙම ඉන්ටර්විව් එකේ ප්‍රශ්න කරද්දී ඔයගොල්ලන්ගෙන් අහන්න ඉඩ තියෙනවාට වර්ක් වීසා ස්පොන්සර්ෂිප් එකක් ඕනේද කියලා. මම ඒ ප්‍රශ්නය ටැකල් කරේ. මගේ පළවෙනි උත්තරේ වුණේ ඒකට වර්ක් වීසා එකක් දාගන්න අවශ්‍ය කරන සියලුම දේ මං ගාව තියෙනවා. හැබැයි ඕගනයිසේෂන් එක ස්පොන්සර්ෂිප් එකට උදව් කරනවා නම් මට ඒක ලබා ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මට ඒ වෙලාවේ රිස්පොන්ස් එක ලැබුණේ මට කිසිම දෙයකට වරි වෙන්න ඕනේ නැහැ. මේ කම්පැනි එක ඒකේ වැඩ කටයුතු ටික කරලා දෙයි කියලා. සමහර කම්පැනිස් තියෙනවා ස්ටාර්ට්අප්ස් තියෙනවා ස්පොන්සර්ෂිප් ඔෆර් කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී සියලුම කාර්යයන් අපිම කරගන්න ඕනේ. ඉතින් මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරද්දී අපිට බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මම දැන් අර කලින් පැහැදිලි කරා වගේ වාගේ ඕගනයිසේෂන් එක ස්පොන්සර්ෂිප් එකක් ඔෆර් කරන්න ලෑස්තිද කියන එක ගැන. ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද ඇප්ලිකේෂන් එක ඉනිෂিয়েට් කරගන්න කියලා. අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක ඉනිෂিয়েට් කරන්න ඕනේ ඔයගේ එම්ප්ලොයර් තමයි. එම්ප්ලොයර් ඇප්ලිකේෂන් එක ඉනිෂিয়েට් කරාට පස්සේ ක්‍රම 3ක් කරා මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක අපිට පටන් ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි ඔයගලගේ ඕගනයිසේෂන් එකම ඒ වැඩ ටික බාර අරගෙන ඒගොල්ලොම ඒ ප්‍රොසෙස් එක රන් කරන එක. ඒක පළවෙනි ක්‍රමය.
දෙවැනි ක්‍රමේ තමයි ඕගනයිසේෂන් එක අවුට්සෝස් කරන්න පුළුවන් මේ එන්ටයර් ප්‍රොසෙස් එක. මගේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලොන්ට වර්ක් වීසා ප්‍රොසෙස් එක වෙනත් අවුට්සෝසින් කම්පැනියක් මාර්ගයෙන් කරලා දීලා තිබ්බා. තුන්වෙනි එක තමයි ඕගනයිසේෂන් එක වර්ක් වීසා ඇප්ලිකේෂන් එක ඉනිෂියේට් කරනවා. ඒ ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරලා සබ්මිට් කරන ප්‍රොසෙස් එක එන්නේ එම්ප්ලෝයිට, යන්නේ උදාහරණයට මෙතන මට. ඉතින් මේක තමයි මම දැකපු ක්‍රම තුන. මේ ක්‍රම තුනෙන් මම අද කතා කරන්න යන්නේ තුන්වෙනි ක්‍රමය ගැන. මම ඕගනයිසේෂන් එකට රික්වෙස්ට් කරාට පස්සේ වගේ වර්ක් වීසා ප්‍රොසෙස් එක ඉනිෂියේට් කරන්න කියලා. එතනින් පස්සේ වෙන්නේ මොනවද කියන එක ගැන. දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ එන්ටයර් ප්‍රොසෙස් එක කරගෙන යන්න කියලා. මුලින්ම වෙන්න ඕන කාරණය තමයි ඔයා රික්වෙස්ට් කරන්න ඕනේ ඔයාගේ එම්ප්ලොයර්ට ඔයාගේ වර්ක් වීසා ඇප්ලිකේෂන් එක ඉනිෂියේට් කරන්න කියලා. මෙතනදී එන පළවෙනි කාරණය තමයි දැනට තියෙන ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එක එක්ස්පයර් වෙන්න කොච්චර කාලයකට කලින්ද මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න ඕනේ කියන එක ගැන. මම මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගත්තේ මාස 3ක් තිබිලා මගේ ඩිපෙන්ඩන්ට් වීසා එක එක්ස්පයර් වෙන්න කලින්. ඉතින් මම මේ රික්වෙස්ට් එක මගේ කම්පැනි එකට දැම්මම ඒගොල්ලොත් මගෙන් ඇහුවා කොච්චර කාලයක් වට තියෙනවද කියලා. එතනින් පස්සේ තමයි ඒගොල්ලෝ 1 week වලින් විතර පස්සේ කන්ෆර්ම් කරේ ඔව් අපිට ඇප්ලිකේෂන් එක ඉනිෂියේට් කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ සජෙෂන් එක තමයි ඔයගොල්ලන්ට තියෙනවා නම් ප්‍රශ්නයක් කොච්චර කාලයක් තියලා මේක පටන් ගන්න ඕනේද කියන එක ගැන මගේ සජෙෂන් එක තමයි මාස 3ක් විතර තියෙද්දි පටන් ගත්තා නම් හොඳයි කියලා. මොකද highly skilled workers කියන visa categories වලින් apply කරා. මේකට SSYK codes උත් අදාළ වෙනවා. කොහොමද අපි define කරන්නේ job එක high skilled profile job එකක්ද නැද්ද කියන එක ගැන. එහෙම යද්දී දවස් 30ක්, ඒ කියන්නේ මාසයක් ඇතුළත ඇප්ලිකේෂන් එක කන්ක්ලූඩ් වෙන්න ඕන. ඒක මෙහෙ මේ වීසා ප්‍රොසෙස් අප්ඩේට් වෙන එකත් එක්ක අප්ඩේට් වෙච්ච රූල් එකක්. ඉතින් ඒක බලද්දී අපිට දැනට තියෙන වීසා එක එක්ස්පයර් වෙන්න මාස 3කට කලින් මේ ප්‍රොසෙස් එක පටන් ගන්නවා කියන එක ගොඩාක්ම අයිඩියල්. අපේ රික්වෙස්ට් එක මත ඕගනයිසේෂන් එක ඇප්ලිකේෂන් එක ඉනිෂියේට් කරාට පස්සේ ඒක මුලින්ම යන්නේ යූනියන් එක. මොකද මෙහි හැම ප්‍රොෆෙෂනල් ජොබ් එකක්ම කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් යටතේ තියෙන ජොබ් කොන්ට්‍රැක්ට්ස්. ඉතින් අනිවාර්යෙන්ම ඕනම ඕගනයිසේෂන් එකක් ඇප්ලිකේෂන් එක යූනියන් එකට යවන්න ඕනේ. මොකද යූනියන් එක කියන්නේ මෙහි ඉන්න එම්ප්ලොයිස්ලට තියෙන හොඳ සිකියුරිටි ඔප්ෂන් එකක්. මොකද ඒගොල්ලන්ගේ එක කන්ඩිෂන්ස් තියෙනවා එම්ප්ලොයි කෙනෙක්ට වීසා එකක් ඔෆර් කරද්දී. and ඒකදී බලනවා ජොබ් කොන්ට්‍රැක්ට්ස් වලදී ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් වෙලාද කියලා. ඉතින් ඉන්ෂුරන්ස් වෙලාද කියලා බලන එක කැටගරි 4කින් බලන එකක් තමයි ලයිෆ් ඉන්ෂුරන්ස්, අනිත් එක හෙල්ත් ඉන්ෂුරන්ස්, ඊළඟට ඇක්සිඩන්ටල් ඉන්ෂුරන්ස් සහ ඊළඟට තව එකක් තියෙනවා සිකියුරිටි කැපිටල් කියලා. ඒ ඉන්ෂුරන්ස් හතරෙන් අපි ඉන්ෂුර් වෙලා තියෙන්න ඕනේ. ඒකම බලනවා අපිට තියෙන දැන් ස්වීඩන් වල තියෙන ජොබ් මාකට් එකට අනුව අපිට කම්පිටිටිව් සැලරි රේන්ජ් එකක්ද තියෙන්නේ කියලා. ඒ හැර තවත් කරුණු කාරණා කීපයක්ම යූනියන් එකෙන් බලනවා. ඊට පස්සේ ඒ ඔක්කොම සැටිස්ෆයිඩ් නම් යූනියන් එක ඒ වීසා ඔෆරින් ඇප්ලිකේෂන් එක අප්‍රූව් කරනවා. එතනින් පස්සේ යූනියන් එක අප්‍රූව් කරන ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක අපිට එනවා. මේක තමයි ඉතින් මම අර කියපු තුන්වෙනි ක්‍රමය. අපිට ආවට පස්සේ අපි කරන්න ඕනේ ඇප්ලිකේෂන් එක හොඳට පාරක් කියවලා ඒකේ අවශ්‍ය දේවල් මොනවද කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න එක. ඉතින් මෙතනදී බලන්න ඕන ප්‍රධානම දේ තමයි අපි අප්ලෝඩ් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියන එක ගැන. මේ අප්ලෝඩ් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා සවිස්තරාත්මකව තියෙනවා මයිග්‍රේෂන්ස් වෙබ්සයිට් එකේ. ඒකම ඔයාගේ ඇප්ලිකේෂන් එකේ පළවෙනි පේජ් එකේ තියෙන මොන ඩොකියුමන්ට්ස්ද ඔයා ඇටච් කරන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එකත් එක්ක කියලා. ඉතින් මයිග්‍රේෂන්ස් වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙන සහ ඔයාගේ ඇප්ලිකේෂන් එකේ තියෙන ඩොකියුමන්ට්ස් වල ඩීටේල්ස් එක සමානයි. ඒ හැර ඔයාට ඇඩිෂනලි මොනවද ඕනේ වෙන්නේ කිව්වනම් මම අප්ලෝඩ් කරේ එකක් මම මාස 3ක සැලරි ස්ලිප්ස් අප්ලෝඩ් කරා මගේ ලිවිං රික්වයර්මන්ට්ස් පෙන්වන්න සහ ට්‍රාන්ස්ලේටඩ් ඩොකියුමන්ට්ස් මගේ මැරේජ් සර්ටිෆිකේට් එකේ ට්‍රාන්ස්ලේටඩ් ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරා. ඒ වගේම කොන්ට්‍රැක්ට්ස් වල ඉංග්ලිෂ් සහ ස්වෙන්ස්කා මේ ලැන්ග්වේජ් දෙකෙන්ම මම සහ එම්ප්ලොයර් සයින් කරපු
කොන්ට්‍රැක්ට්ස් දෙක තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ හැර වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකත් එක්ක සමහර විට ඔයාගේ ඕගනයිසේෂන් එක රික්වෙස්ට් කරන්න පුළුවන් පවර් ඔෆ් අටර්නි එකක් සබ්මිට් කරන්න කියලා. ඒත් මේ පවර් ඔෆ් අටර්නි එක කාටද අපි පවරන්නේ? අපේ ඕගනයිසේෂන් එකේ මොබිලිටි ටීම් එකට. කියන්නේ වීසා සම්බන්ධ වැඩ කටයුතු කරන අපේ ටීම් එකේ කීප දෙනෙක්ගේ නම් වලට තමයි ඒ පවර් ඔෆ් අටර්නි එක දෙන්න ඕනේ. එතකොට ඒකේ ප්‍රයෝජනය තමයි මොකක් හරි ඩිලේ එකකදී අපේ කම්පැනි එක ඩිරෙක්ට්ලි මයිග්‍රේෂන්ස් ඒජන්සි එක කතා කරලා ස්ටේටස් එක ගන්න පුළුවන් ගැන. ඉතින් ඒ අදාළ ඩොකියුමන්ට්ස් ටික ඩෑස්ටි කරගත්තට පස්සේ තියෙන ඊළඟ කාරණය තමයි ඇප්ලිකේෂන් එක හරියට කම්ප්ලීට් කරගෙන යන එක. ඉතින් ඒකදී බලන්න ඕන දේවල් ටිකක් තමයි මොනවද ඩීටේල්ස් දාන්න ඕනේ සහ මොනවද දාන්න ඕනේ නැති ඩීටේල්ස්. සමහර විට එක කට්ටිය එක දේවල් අප්ලෝඩ් කරනවා, අනවශ්‍ය විස්තර දානවා. මම සජෙස්ට් කරන්නේ ඒ වගේ දේවල් නැතුව ඒ ඇප්ලිකේෂන් එකේ අහලා තියෙන දේට විතරක් පිළිතුර සපයලා, අහලා තියෙන ඩොකියුමන්ට් සෙට් එක විතරක් අප්ලෝඩ් කරලා සහ අවසානයේදී තියෙනවා ඇයි ඔයා මේ වර්ක් වීසා එකකට මාරු වෙන්නේ කියන එක ගැන. ඉතින් ඒක පොඩ්ඩක් හොඳට රිසර්ච් කරලා හොඳ උත්තරයක් දෙන්න. මොකද ඒවත් ඉතින් බලපාන ඇප්ලිකේෂන් එක රිවිව් කරද්දී. ඒ ඔක්කොම කරලා ඉවරනට පස්සේ ඔයාට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක තමයි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ළඟම තියෙන මයිග්‍රේෂන් ඒජන්සි එක අපොයින්ට්මන්ට් එකක් දාලා ඔයාගේ බයෝමෙට්‍රික්ස් දෙන එක. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්වීඩන් වලින් එක්සිට් වෙන්න කලින්ම කරන්න ඕන දෙයක්. ඒ එක්කම ඔයා ස්වීඩන් වලට ඇවිල්ලා පාස්පෝර්ට් එක රිනිව් කරා නම් අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එකත් වෙරිෆයි කරගන්න ඕනේ. මට මගේ මයිග්‍රේෂන්ස් ඒජන්සි රෙප්‍රසන්ටේටිව් කෙනෙක් එක කතා කරද්දී යා මට කිව්වේ පාස්පෝර්ට් වෙරිෆිකේෂන් එක ඩිපෙන්ඩ් වෙන්නේ කේස් ඔෆිසර්ගේ රික්වෙස්ට් එක මත කියලා. මගේ එක්ස්පීරියන්ස් ගුණේ ඇත්තටම මට ওই විස්තරේ දැනගන්න ලැබුණේ ගොඩක් පරක්කු වෙලා. ඇත්තටම මට මේ විස්තරේ දැනගන්න ලැබෙද්දී අත කීපයක්ම ගිහිල්ලා ඉවරයි. හැබැයි ඒ වෙද්දි මම මගේ රීජන් එකේ මයිග්‍රේෂන් ඒජන්සි එකේ අපොයින්ට්මන්ට් බලද්දී එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මට ඇත්තටම ඕල්ටර්නේටිව් ඔප්ෂන්ස් වලට යන්න ඕන වුණා. ඒත් එක්ක මොන දෙයක් තමයි මයිග්‍රේෂන්ස් ඒජන්සි එකෙන් මට ඊමේල් එකක් දාලා තිබ්බා. ඔයා මේ දවසට කලින් ස්වීඩන් වලින් එක්සිට් වෙන්න ඕනේ. ඩිසිෂන් එකක් මට දෙන්න කියලා. ඉතින් මට දෙකම කරගන්න වෙලා තිබ්බේ දවස් 10ක විතර පරතරයක් තියෙන්නේ. ඉතින් මම ඇත්තටම කරපු එක ස්මාර්ට් වැඩක් කියලා කියන්න පුළුවන්. මම කෙලින්ම අපොයින්ට්මන්ට් එකක් දැම්මේ no shopping work permit unit එකට. ඉතින් අර ස්මාර්ට් වැඩේ කිව්වේ මගේ කේස් ඔෆිසත් හිටියේ මෙන්න මේ work permit unit එකේ. ඉතින් එහෙම මේ වැඩ ටික කරගෙන යද්දී මම no shopping work permit unit එකට ගිහිල්ලා ඒ අදාළ මගේ ටයිම් ස්ලොට් එකේ රෙප්‍රසන්ටේටිව් එක කතා කරගෙන බයෝමෙට්‍රික් දෙද්දි මම කිව්වා මට මෙහෙම පාස්පෝර්ට් එකත් වෙරිෆයි කරගන්න ඕනේ. මොකද මම පාස්පෝර්ට් එකත් මේ ළඟදී රිනිව් කරගත්තා කියලා. එතකොට තමයි මට එයා කිව්වේ පාස්පෝර්ට් රිනිවල් එක ඩිපෙන්ඩ් වෙන්නේ කේස් ඔෆිසර් මත කියලා. ඉතින් අර ලකීලි කේස් ඔෆිසර්ත් ඒ වර්ක් පර්මිට් යුනිට් එකේම හිටපු හින්දා මේ රෙප්‍රසන්ටේටිව් එයයි ඩිස්කස් කරලා මට ගෝහෙඩ් එක දුන්න හරිවා බයෝමෙට්‍රික් සහ පාස්පෝර්ට් වෙරිෆිකේෂන් එකත් කරගෙනම යන්න කියලා. ඒක මම මේ ඔපචුනිටි එක යූස් කරලා මම මයිග්‍රේෂන් ඒජන්සි එකේ වෙබ්සයිට් එකෙන් සහ කෝල් කරලා මට අවශ්‍ය තොරතුරු ටිකක් දැනගත්තා. ඉතින් මට ඒක වෙරිෆයි කරගන්නත් මේක හොඳ අවස්ථාවක් වුණා. ඉතින් මම දැනගත්ත දේවල් ටිකක් තමයි මට ඇත්තටම ආයෙ ශ්‍රී ලංකාවටම යන්න ඕනේද කියන එක ගැන. ඉතින් මට මයිග්‍රේෂන් සපෝට් එකෙන් කිව්වේ එහෙම අවශ්‍ය නැහැ. ඔයාට යන්න ඕනේ ස්වීඩන් වලින් එළියට විතරයි. මොකද as per the rules ස්වීඩන් වලින් එක්සිට් වුණොත් විතරයි වීසා ඩිසිෂන් එක දෙන්න පුළුවන්. සහ ස්වීඩන් වලින් එක්සිට් වුණාට පස්සේ ඔයා යන රටේ මොකක් හරි ෆේමස් තැනක්, ස්ටැචු එකක්, එයාපෝට් එකක් සහ මොකක් හරි ප්ලේස් එකක් ඉන්ඩිකේට් කරන දැන් ස්වීඩන් වල නෙවෙයි ඉන්නේ කියන එක කන්ෆර්ම් කරන තැනකට ගිහිල්ලා ෆොටෝ එකක් අරගෙන සහ එයා ටිකට්ස් වල පික්චර්ස් කේස් ඔෆිසර්ට ඊමේල් කරන්න කියන එක ගැන. ඉතින් මම ඒකත් කේස් ඔෆිසර්ත් එක්ක ඒ වෙලාවෙම ඩිස්කස් කරලා කතා කරගත්තා. ඒ වෙලාවේ කේස් ඔෆිසර් මගෙන් ප්‍රශ්න කීපයක් අහුවා. ඒක තමයි කවද්ද ස්වීඩන් වලින් එක්සිට් වෙන්න යන්නේ කියන එක ගැන. මම ඇත්තටම එදාම තමයි ස්වීඩන් වලින් එක්සිට් වෙන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඊළඟට කොහෙද යන රට? ඉතින් මම ෆ්ලයි කරේ ස්පේන් වලට.
ඊට පස්සේ එයා ටිකට්ස් තියෙනවා නම් ඒ ටික චෙක් කරගන්න කියලා ෆ්‍රන්ට් ඩෙස්ක් රෙප්‍රසන්ටේටිව්ට කියලා තිබ්බා. සහ අපේ පාස්පෝර්ට් දෙකම චෙක් කරලා ඒකත් වෙරිෆයි කරගත්තා. ඊට පස්සේ කේස් ඔෆිසර් කන්ෆර්ම් කරා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා කේස් ඔෆිසර්ගේ ඔෆිෂියල් ඊමේල් එකට ඊමේල් එකක් දාන්න කියලා මම ස්වීඩන් වලින් එක්සිට් වුණා කියන එක කන්ෆර්ම් කරන්න පුළුවන් ෆොටෝස් සහ ආටිකල්ස්. ඉතින් ඒ කන්ෆර්මේෂන් එක හම්බුනට පස්සේ ඉතින් මටත් පොඩ්ඩක් හැපි. මොකද මම හිතාගෙන ආපු වැඩ ටික අත්‍තරම කිසි ප්‍රශ්නයක් නැතුව වුණ එක ගැන. ඒ වැඩ ටික නෝ shopping වල ඉවරුණාට පස්සේ අපි කෙලින්ම ගියේ අර්ලන්දාවලට. අර්ලන්දාවලින් අපි ස්පේන් වලට ෆ්ලයි කරලා ඉවරලා එහෙම බැස්ස ගමම්ම එයාපෝට් එක ඉස්සරහ ෆොටෝස් කීපයක් අරගෙන අපි එදා රෑම කේස් ඔෆිසර්ට ඊමේල් එක දැම්මා. ඉතින් මේක තමයි මේ සම්පූර්ණ ස්ටෝරිය එක. එතනින් පස්සේ වුණේ ඒක සිකුරාදා දවසක්. ඉතින් කේස් ඔෆිසර් මම හිතන්නේ එක දවසක් ඒක රිවිව් කරා කියලා කියන්න පුළුවන්. සැටර්ඩේ සන්ඩේ වීකෙන්ඩ් එක ආපු හින්දා මට ටිෂන් එකක් ආවේ නැහැ. ඊළඟ වීක් එකේ මන්ඩේත් මම එක්ස්පෙක්ට් කරගෙන හිටියා ටිෂන් එකේ කියලා. ඉතින් ඒක පොඩ්ඩක් වෙලාව යන්න පොඩ්ඩක් පැනික් මෝඩ් එකට වැටෙන සිටුේෂන් එක. හැබැයි තර්ස්ඩේ early morning වෙද්දි උදේ 8 වෙද්දිම කේස් ඔෆිසර් work visa granted කියලා ඊමේල් එක යවලා තිබ්බා. හැබැයි ඒක grant කරලා තිබ්බේ මට විතරයි. ඉතින් මට තව ප්‍රශ්නයක් ඕක කොහොමද දැන් ස්පවුස් එක්ක ස්වීඩන් වලට යන්නේ කියන එක. කේස් ඔෆිසර්ගෙන් ඒක ඉන්ක්වයරි කරාම කේස් ඔෆිසර් කිව්වා ස්පවුස්ගේ ස්ටුඩන්ට් වීසා එක තව 1 month තියෙනවා වැලිඩ්. ඉතින් ඒ 1 month ඉවරනාට පස්සේ ඒක එක්ස්පයර් වුණාට පස්සේ මම යාට වීසා එක ග්‍රාන්ට් කරන්නම් කියලා. ඉතින් ඒ කන්ෆර්මේෂන් එකත් එක්ක මම අහපු දෙයක් තමයි එතකොට මට දැන් ස්වීඩන් වලට එන්න පුළුවන්ද කියලා. එයාට ප්‍රශ්නයක් නැහැ. RP cards ටික පෝස්ට් එකෙන් ගෙදර පෝස්ට් බොක්ස් එකට මෙයි. ඒක නිසා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔල්රෙඩි ඔයගොල්ලන්ට වැලිඩ් වීසා එකක් දැන් තියෙන හින්දා ස්පවුස්ට සහ මට. ඒ කන්ෆර්මේෂන් එක මත අපි ආයෙ ස්වීඩන් ඇවිල්ලා සතියක් විතර යද්දි මගේ RP කාඩ් එක ආවා. ඊළඟට මගේ ස්පවුස්ගේ වීසා එක හරියටම මාසකින් ස්ටුඩන්ට් වීසා එක එක්ස්පයර් වෙද්දිම කේස් ඔෆිසර් අන්ඩර් වර්ක් පර්මිට් එයාට ඩිපෙන්ඩන්ට් වීසා ග්‍රාන්ට් කරලා තිබ්බා. ඉතින් මේක තමයි මේ සම්පූර්ණ කතාව මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ඕන වුණා. මම හිතනවා මේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන එකත් එක්කම ඔයගලන්ට තියෙන සමහර ගැටලු සහ ප්‍රශ්න වලටත් මේකේ උත්තර තියෙයි කියන එක ගැන. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි වීසා ඇප්ලිකේෂන් එක පටන් ගන්න ඕන කාල සීමාව සහ කේස් ඔෆිසර් හැර මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්තා වුණත් ඔයගොල්ලෝ අහන්න ඕන සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න ඕන එකම පුද්ගලයා වෙන්නේ කේස් ඔෆිසර්. කේස් ඔෆිසර්ත් එක්ක විතරක් ඔයගොල්ලෝගේ තියෙන හැම ඩවුට්ස් එකම ක්ලියර් කරන්න. මොකද සමහර කේස් ඔෆිසර්ස්ලා ඉන්නවා පාස්පෝර්ට් එකේ එක්සිට් ස්ටෑම්ප් එක අනිවාර්යෙන් ඉල්ලන. එහෙම රික්වයර්මන්ට් එකක් කේස් ඔෆිසර් ඉල්ලුවොත් එතකොට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාවට යන්න වෙනවා සහ වෙන EU හැර ෂෙන්ගන් හැර වෙන රටකට වීසා තියෙනවා නම් ඒ රටට ඇතුල් වෙලා ඔයගොල්ලන්ගේ එක්සිට් ස්ටෑම්ප් එක අරගෙන එක්සිට් ස්ටෑම්ප් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ. ඉතින් මේ වගේ රික්වයර්මන්ට්ස් අනුව තමයි ඔයගොල්ලෝ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම කිව්වා වගේ කේස් ඔෆිසර් හැර වෙන කිසිම කෙනෙකුගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න එපා. ඕනම ඩවුට් එකක් කේස් ඔෆිසර්ගේ ඊමේල් එක ඉල්ලගෙන මයිග්‍රේෂන්ස් ඒජන්සි එකෙන් ඩවුට් එක රේස් කරන්න කේස් ඔෆිසර්ට කේස් ඔෆිසර් දෙන ඩිරෙක්ෂන් එක විතරක් ෆලෝ කරන්න. මොකද ඒක තමයි හරි දේ ඒ අදාළ වෙලාවේ කරන. මොකද මමවත් ඔයගොල්ලන්ට වෙන මාර්ගයෙන් හම්බෙන ඉන්ෆර්මේෂන් වත් වෙන පුද්ගලයෝ ඔයගොල්ලන්ට කරන ඇඩ්වයිස් වත් මත නෙවෙයි මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගිහිල්ලා අප්‍රූව් වෙන. ඒක කේස් ඔෆිසර් තමයි ඉවැලුවේෂන් එක කරලා අප්‍රූව් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම කේස් ඔෆිසර් කියන දේ විතරක් කරන්න. ඊළඟට කේස් ඔෆිසර්ගෙන් අහලා දැනගන්න ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා කේස් ඔෆිසර් සයින් වුණ ගමන් අපි එක්සිට් වෙන්න ඕන ටයිම් පීරියඩ් එක. මොකද මම ඒක ඉන්ක්වයර් කරේ සති 5ක් විතර ගියාට පස්සේ ඇයි මේකට ඩිසිෂන් එකක් තාම ආවේ නැත්තේ කියන එක ගැන. එතකොට තමයි යා කන්ෆර්ම් කරේ මේක කන්ක්ලූඩ් කරන්න ඔයා ස්වීඩන් වලින් එක්සිට් වෙන්න ඕන කියලා. ඉතින් මට අර ප්ලෑන් කරගන්න තිබ්බ වෙලාව ඇත්තටම සීමිත වුණා මේ ප්‍රොසෙස් එක ඉක්මන් කරගන්න. ඉතින් අනිවාර්යෙන් කේස් ඔෆිසර්ගෙන් අහගන්න ඔයා කොයි කාල සීමාව තුළද ස්වීඩන් වලින් එක්සිට් වෙන්න ඕනේ කියන එක ගැන. කේස් ඔෆිසර් කන්ෆර්ම් කරා නම් ඕගොල්ලෝ EU හරි ෂෙන්ගන් රටකට හරි
ගිහිල්ලා එක්සිට් එක පෙන්වන්න පුළුවන් කිව්වම ඉතින් අර පුළුවන් තරම් ළඟ රටකට යන එක හොඳයි. ඒතකොට වියදමත් අඩුයි. මොකද මමත් ප්ලෑන් කරේ ඇත්තටම සතියක් විතර. සතියකට කලින් මම ඇත්තටම ආයේ ස්වීඩන් වලට ආවා. මොකද මම රිටර්න් ටිකට් එක දැම්මේ නැහැ. මම වීසා අප්‍රූවල් එකේ මත තමයි මම ඩිසයිඩ් කරගෙන හිටියේ රිටර්න් ටිකට් එක දානවා කියන එක ගැන. ඉතින් Ryanair එයාලයින් එක තමයි මම පාවිච්චි කරේ. ඊටාම අඩු ගානට එයා ටිකට්ස් තිබ්බා. ඉතින් එයා ටිකට් ගාන එච්චර ලොකුවට බලපෑවේ නැහැ. ඉතින් මේක තමයි මම ෆලෝ කරපු ප්‍රොසෙස් එක. ඔයගලන්ට තවදුරටත් මොනවා හරි වැඩි විස්තර දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඩිස්කස් කරමු. ඒක මට කියන්න ඕනේ මේ ප්‍රොසෙස් එක කරන අතරතුර තමයි මට පාස්පෝර්ට් රිනීවල් එකක් කරගන්න ඕන වුනේ. මම සජෙස්ට් කරන්නේ අත්තර මේ අන්තිම වෙලාව එකක් ඉන්න එපා. කලින් පුළුවන් නම් කරගන්න. හැබැයි මට සති 7කින් පාස්පෝර්ට් එක රිනිව් කරලා මගේ අතටම ගෙන්න ගන්න විදිය වැඩපිළිවෙලක් තමයි මම කරගත්තේ. මම ඊළඟ වීඩියෝ එකේදී කොහොමද මේ සති 7න් මගේ පාස්පෝර්ට් එක මං හදාගෙන ස්වීඩන් වලටම පෝස්ට් කරගත්තේ කියන එක ගැන වීඩියෝ එකක් ළඟදිම කියන්න. ඉතින් මං ඒ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලන්ව හම්බ වෙන්න වෙනකම් good luck, see you soon.